ඒක හරහා මං හිතන්නේ නීතිය එකක් කඩිනමින් ක්‍රියාත්මක කරගන්න ඉඩකඩ ලැබෙනවා. ඒකට අවශ්‍ය සියලු බලතල දීලා තියෙනවා. මං හිතන්නේ මේක ජාති අතර ප්‍රමිතියක් සහිතව නිර්මාණය වූ පනත. සංවිධානාත්මක අපරාධ කරුවන් බොහෝ දුරට මද්ද්‍රව්‍ය ජාවරම් වලට දෙන්නේ මුදල් උපයන. යම් අයෙක් නීති විරෝධී ආකාරයකින් මුදල් උපයලා ඔහු බොහෝ දේ අත්පත් කරගන්න උත්සාහ කරනවා නම් ඒ උත්සාහයන් සියල්ල මේ පනත හරහා ව්‍යර්ථ කරන්න හැකියාව තියෙනවා. සෑම නීති විරෝධී වත්කමක් මම හිතන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් හෝ මේකට සම්බන්ධ වෙන පාර්ශ්වයන් මුදල් උපයා ගන්න දෙන්නේ විවිධ දේ අත්පත් කරනවා. ඔවුන් හිතනවා ඒ හරහා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න. තත්ත්වයන් ලබා ගන්න විවිධ දේ අත්පත් කරගන්න තමයි ඒ සංවිධානාත්මක අපරාධකරුවන් මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කටයුතු කරන්නේ. හැබැයි මේ නීති විරෝධී සියලු දේ අත්පත් කරගත්තට Tamanට පරිහරණය කරන්න ඉඩකඩක් නැහැ කියන පණිවිඩය ඔවුන්ට ලැබෙනවා නම් ඔවුන්ට තව දුරටත් ඒ කරන කාර්යයෙන් ප්‍රයෝජනයක් නැති බව ඒත්තු යන්න අවශ්‍යයි. Taman නීති විරෝධීව අත්පත් කරගන්න කිසි දෙයක් Tamanට පරිහරණය කරන්න මේ පනතෙන් ඉඩකඩ නැහැ. ඒක නීති විරෝධී. ඒ විතරක් නෙවෙයි මේ කොට්ටාසෙට මෙතන බොහෝ බලතල පැවරලා තියෙනවා. හඳුනා ගන්න එක, මේක සොයා ගන්න එක, මේක අත්පත් කරගන්න එක. අපරාධයකින් උත්පාදිත දේපල කොට්ටාශය ඉදිරියේදී වැඩිම ධාරිතාවකින් වැඩ කරන්න වෙන සහ වැඩ කළ හැකි ඒ වගේම වැඩිම නීතිමය බලයක් තියෙන කොට්ටාශය බවට පත් වෙනවා. ධාරිතාව වැඩි කිරීම සඳහා මානව සම්පත් ධාරිතාවය, ශේෂ සම්පත් වල අවශ්‍යතාවය මම හිතන්නේ මාස 3ක් වගේ කාලය ඇතුළත මම පොරොන්දු වෙනවා සම්පූර්ණ කරනවා කියලා. ඒක අපිට මානව සම්පත් වල හිඟයක් තියෙනවා. ඒ වගේම තමයි එතුමා කිව්වා වගේ පුහුණුව සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. මම මේ වෙනකොට අල්ලස් කොමිසමේ සභාපතිතුමත් එක්ක සාකච්ඡා කළා ඉදිරියේදී දෙපැත්තම ඒ නිලධාරීන්ව පුහුණු කිරීමේ කටයුත්තක් මම හිතන්නේ ජාත්‍යන්තර සංවිධානයකින් ලබා දෙන පුහුණුව අපිට ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මේ ක්‍රියාකාරීත්වයේදී ඔබතුමාලාගේ මේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ඉන්න සියලුම නිලධාරීන්ගෙන් හොඳ අවංක සේවයක් බලාපොරොත්තු වෙනවා. මෙච්චර බලයක් හම්බ වෙච්ච පනතක් මං හිතන්නේ දැනට ශ්‍රී ලංකා නීති ප්‍රඥප්ති වල නැහැ. පොලිස්ධාරියෙකුට උපරිම බලය තියෙනවා. හැබැයි බලය අවභාවිත කරන්න එපා. මේ බලය මහජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්න, මේ බලය නීතිය බලාත්මක කිරීම සඳහා කරන්න, රටේ තියෙන නීතිය ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා මේ බලය ක්‍රියාත්මක කරන්න. ඒකට මං හිතන්නේ දක්ෂ, ශක්තිමත් සහ විශේෂයෙන් දැනුමක් තියෙන නිලධාරීන් පිරිසක් මා ඉදිරියේ ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ පනතෙන් ලැබෙන බලතල වගේම මේ පනතෙන් මිනිස්සුන්ට රටට ලැබෙන දේ බොහොමයි. ඒකට අපි සම්පූර්ණ දායකත්වය ලබා දෙමු.